පසුගිය පුරාවටම කතාබහකට ලක්වුණ කෙනෙක් තමයි ටීචර් අම්මා කියන්නේ. එහෙමත් නැත්නම් හයශිකා ප්‍රනාන්දු. ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් කිව්වොත් මා නිවැරදි. ඉතින් පසුගිය දින පුරාවටම ටීචර් අම්මා ගැන එක මතිමාන්තර කතා කරන්න පටන් ගත්තා. ඉතින් ඔන්න ඔය වගේ කතා කරනකොට ඊයේ දිනේදී මෙන්න මේ වගේ අලුත් සිද්ධියක් අපිට දැනගන්න ලැබුණා. හයශිකා ප්‍රනාන්දු විසින් තරුණියෙකුට සිදු කළ පහර දීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලිසියේ විමර්ශන ආරම්භ කරලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඇත්තටම මේක ඇත්තක්ද? මේ එකපාරටම මේ ටීචර් අම්මට මොකද වුනේ? ගොඩක් දෙනෙක් ආදරය කරන ටීචර් අම්මා. ඇත්තටම කියනවා නම් ඇගේ හිනාවත් එක්කම ඇය උගන්වන දේවලුත් එක්කම අපිට වගේම දරුවන්ටත් ඇයට හිත ඇදී යනවා. හයශිකා ප්‍රනාන්දු විසින් තරුණයාට එල්ල කළ බව කියන පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර පසුව ඔහු ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කරලා තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඉතින් මේ සිද්ධියෙන් පසුත් මේ ටීචර් අම්මා ප්‍රදේශයෙන් පලා ගිහින් තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ අතරම ඇගේ සැමියා හා හයශිකා ප්‍රනාන්දුගේ කළමනාකරු යන දෙදෙනාව කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා අපට දැනගන්න ලැබුණා. මේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියක් වන ටීචර් අම්මා හෙවත් හයශිකා ප්‍රනාන්දු ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරියේදී විමර්ශන සිදු කරනවා කියලා අපට දැනගන්න ලැබෙනවා. ඇත්තටම මේ කතාව ඇත්තක්ද? ටීචර් අම්මා ඇත්තටම මෙහෙම කෙනෙක්ද? අපි හිතන විදිහට නම් අපේ ගුරුවරුන්ට අපි ගොඩාක් ආදරය කරනවා, ගරු කරනවා. ඒත් මේ ටීචර් අම්මා ගැන මේ දිනවල කතා වෙන කටකතාද මේවා? නැත්තම් ඇත්තටම ඇත්ත දේවල්ද කියලා අපි ඉදිරියේදී වීඩියෝ වලින් කතා කරමු.